අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ දෙහිවල සත්තුවත්. ඉස්සෙල්ලම අපිට දකින්න හම්බෙන්නේ සීල් මත්ස්‍ය ඉන්න තැන. මම එතන වීඩියෝ එකක් අරගෙන නැහැ. ඊට පස්සේ අපි යමු මින් මැදුරට. මින් මැදුර ඇතුලේ එක එක ජාතියේ මාළු ජාති තමයි ඉන්නේ. එදා ගොඩක් සෙනග හිටපු දවසක් නිසා හැම මාළු ටැංකියකම වීඩියෝස් අරගෙන නැහැ. ඒ වුණාට පුළුවන් තැන්වල වීඩියෝස් අරගෙන තියෙනවා. මෙතන ඉතින් ලස්සන මාළු ජාති තමයි ඉන්නේ. කලාතුරකින් දකින්න හම්බෙන අය, හැමදාම දකින්න හම්බෙන අයත් ඉතින් ඉන්නවා. මේ විදිහට ඉතින් දිගටම මින් මැදුර තියෙනවා. ඊට පස්සේ අපි ගියේ කෞතුකාගාරයක් බලන්න. මට මතක විදිහට එතන වීඩියෝ කරන්න එපා කියලා තිබුණ නිසා මම වීඩියෝස් ගත්තේ නැහැ. මේ පඩිපෙනෙන් තමයි එතනට යන්නේ. ඊළඟට අපි බැලුවේ පැස්බරාව. ඔය විදිහට තමයි ඉතින් පැස්බරාලා ඉන්නේ. එයාලා ඉතින් කෑම ඉල්ලනවා. මම හිතන්නේ කවුරුත් කෑම නම් දුන්නේ නැහැ. එතන නම්බ කරලා තියෙනවා සත්තු ඉන්න තැන්. ඒ අංක පිළිවෙලට බලාගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට අපිට මග ඇරෙන්නේ නැහැ. ඔය වගේ එක එක ජාතියේ කුරුල්ලෝ ඉන්නවා. මෙතන සුදු මොනරෙක් හිටියා. මේ නම් ඇත්තටම කවුද කියලා මට හරියට මතකයක් නැහැ. ඊට පස්සේ දිගටම වගේ හිටියේ කුරුල්ලෝ. ගිරව්, කුස්සෝ, එතකොට එක ගිරව් ජාති, මේකෝලා, ඊට පස්සේ ඔය එක ජාතියේ කුරුල්ලෝ තමයි දිගටම වගේ හිටියේ. කුරුල්ලෝ ඔක්කොම වගේ හිටියේ පොඩි කූඩු වල. ඉතින් මේගොල්ලෝ නිදහසේ ඉන්නවා කියලා ඇත්තටම හිතන්න බෑ. ඉතින් මේගොල්ලෝ පියාඹන කුරුල්ලෝනේ. එතකොට මේගොල්ලන්ට මේ පොඩි කූඩුවේ පියාඹන්න ඉඩක් නැහැ. ඇත්තට මේගොල්ලෝ පියාඹනවා කියන්නේ දන්නේත් නැතුව ඇති. එච්චරට කූඩුවේ තමයි ඉතින් ඉන්නේ. මේ ඉන්නේ කෑදැත්තෙක්. පොඩි කාලේ දැක්කට පස්සේ මම සෑහෙන කාලයකට පස්සේ තමයි මේ වගේ කුරුල්ලෙක් දකින්නේ. පොඩි කාලේ ගොඩාක් දැකපු දැන් වැඩි දකින්න නැති සතෙක් තමයි සමනලයා කියන්නේ. මේ ඉන්නේ සමනලෙක්. ඇත්තටම දකින්නත් සතුටුයි මේ වගේ කෙනෙක්. මෙතන නම් ගොඩක් සමනලු පියාඹනවා මම දැක්කා. ඒගොල්ලෝ ඉතින් පහලට එන්නේ නැහැ. ඒ අතරේ ගසුත් කපලා තියෙනවා. හොඳ වැඩක් නෙමෙයි. මේන් මේකෝ ගිරවෙක්. මෙතන පොඩ්ඩක් ස්පේස් එක හොඳට තියෙනවා. මෙතන නියම පොඩි කුරුළු වෙනක් වගේ තමයි තිබුණේ. හොඳට ස්පේස් එක තියෙනවා. අපිට ඉතින් ඒක through ඇවිදගෙන යන්න තමයි තියෙන්නේ. උනට සමහර අය මේ වගේ කූඩු වල හිටියා. ඊයත්‍රෙක් කෙනෙක් පොඩි හැංගිමුත්තන් සෙල්ලමක් කරනවා. මෙයා ඇත්තටම හැංගෙනවා වීඩියෝස් කරනකොට. හරිම අමාරුවෙන් තමයි වීඩියෝ එකට අල්ලගත්තේ. මෙතන තව උඩත් මැකෝලා ඉන්නවා. එක මැකෝ වේරියේෂන්ස් ගොඩක් මම දැක්ක මේක ඇතුලේදී. ඊට පස්සේ අපි ගියේ වලහා ඉන්න තැනට. යන හරිම කෙට්ටුයි. කලින් පින්නවල සූ එකේ වීඩියෝ එකේ වලහා කළු පාටයි. මේ වලහා දුමුරු පාටයි. මම හිතන්නේ වර්ග දෙකක්ද දන්නේ නැහැ. දන්නේ කමෙන්ට් එකක් දාන්න.
මේනි මොනරගේ ගෑනු සතා සෙබඩ කලින් පාරක අපි ගිය වෙලාවක පිලක් තියෙන ලොකු මොනරෙක් හිටිය. දැන් නම් එයා නැහැ. එතකොට මේ ඉන්නේ දුමුරු පාට කපුටලු. එතකොට මේ ඉන්නේ වලි කුකුල. ජාතික පක්ෂියා. ඒ අතර මේ වගේ කුරුල්ලක් තියෙනවා. එතකොට මේ ඉන්නේ ව්‍යාග්‍රයා. කලින් පින්නවල සූ එකේ මේ වගේ හිටියේ නෑ. හිටියේ දිවියෙක් හරි කොටෙක් හරි අර පුල්ලි තියෙන එකෙක්. මේ ඉන්නේ ව්‍යාග්‍රයා. මේ ඉන්නේ වඳුරු පවුලට අයත් සත්තු. මේගොල්ලන්ට කෑම දෙන්න එපා කියලා හැමතැනම වගේ බෝඩ් ගහලා තියෙනවා. ඒ කියන්නේ මෙතන විතරක් නෙවෙයි තැන් තැන් වල හැමතැනම වගේ මම දැක්කා කෑම දෙන්න එපා කියලා බෝඩ්ස් ගහලා තියෙනවා. එතකොට මේ ඉන්නේ තව වඳුරු පවුලට අයත් සතෙක්. මට මතක විදිහට මේ සුදු වඳුරා වගේ තමයි මට මතක. සුදු රිලවක්. ඒ සුදු රිලවෙක්. එතකොට මේ ඉන්නේ හිපොපොටේමස්. මේවල නම් තැන් කීපයකම මම දැක්කා. මෙතන විතරක් නෙමෙයි තව තැන් කීපයකම දැක්ක මේගොල්ලොන්ව. මෙතන දෙන්නෙක් හිටියා. ඊට පස්සේ තව වීඩියෝ එකක් ඇති. ඒ තව දෙන්නෙක් තව සෙට් එකක් හිටියා. මේ ඉන්නේ කැපිබරා. මේ අපේ ඉස්සර ගෙදර චූටි බබා මෙයාට මේ වගේට හරිම ආසයි. මට ඒක නිසා මෙයාගේ නම හොඳටම මතකයි. මේ ඉන්නේ කැපිබරා. මේ අර මං කලින් කියපු අනිත් හිපොපොටේමස් සෙට් එක. මේගොල්ලෝ වර්ග දෙකක් මට මතක විදිහට එක්කෙනෙක් කොට හිපොපොටේමස් කියලා කොහේ හරි බෝඩ් එකක් දාලා තිබුණා. ඒ දෙගොල්ලන්ගේ කවුද කියලා මට හරියටම මතක නැහැ. මේ ඉතින් කවුරුත් දන්න කැලේ සද්දන්තයෝ තමයි. ඊට පස්සේ අපි දැක්කේ මෝ. මේ ඉන්නේ තිත් මෝ. ඔය දිගටම ඊට පස්සේ මෝ සෙට් එකක් තමයි අපිට හම්බ වුණේ. මෙතන වර්ග දෙකකින් මෝ හිටියා. ලොකු සෙට් එකක් පොඩි අය. මම හරියට දන්නේ නැහැ නම්. ඊට පස්සේ අපි බලන්න ගියේ සිංහයා. මේ ඉන්නේ අප්‍රිකානු සිංහයා. අර බෝඩ් එකේ දාලා තිබේ අප්‍රිකානු සිංහයා කියලා. තව කූඩුවක තව සිංහ දේනුකුයි සිංහ පැටියෙකුයි තව පිරිමි සිංහයෝ වගේ හිටියා කූඩුවක් ඇතුලේ. මේ ඉන්නේ චිම්පන්සියා. මෙයා මේ කෑම එක අරගෙන මේ වීඩියෝ එකට පෝස්ට් කරා. වීඩියෝ එකට කියන්නේ අනිත් අයගේ ෆෝන් වල වීඩියෝස් හරි මේ පෝස්ට් කරනවා. මේ ඉන්නේ මීමින්නෙක්. එතකොට මේ ඉන්නේ උකුස්සෙක්. උකුස්සන්ගේ කූඩුව තමයි මේ හිටියේ. එක එක වර්ගයේ උකුස්සෝ හිටියා. මේ තවත් ඒ වගේ උකුස්සෙක් දෙන්නෙක්. මේ දිගටම උකුස්සන්ගේ පවුලේ කුරුල්ල තමයි හිටියේ. මේ ළඟදි මැරුණ කියපු ජිරාෆ්. දෙහිවල සත්වෝද්‍යානයේ එකම ජිරාෆ්. ඉතින් මෙයා දැන් නැහැ. ඒත් මේ වීඩියෝ එකේ මම යනකොට මෙයා හිටියා. එතකොට මේ ඉන්නේ රයිනෝසිරස්. මේ තව කුරුල්ල ජාතියක් එයාලගේ නම බෝඩ් එකේ තියෙනවා. එතකොට මේ ඉන්නේ සිංහයෝ ඉන්න කූඩුව. පොඩි සිංහෙකුත් ඉන්නවා. පොඩි පැටියයි සිංහ දේනුවයි තමා එළියේ හිටියේ. පිරිමි සත්තු කූඩුව ඇතුලේ තමා හිටියේ. මම හේතුවක් දන්නේ නැහැ ඊයලව මෙහෙම ඇතුලට දාන්න කියලා. මෙතන කිඹුල්ලු වර්ග ගොඩක් හිටියා. මෙතන එක වර්ගයක් ඉන්නවා. එක වර්ගයක් වෙන්නේ නැති. ඉස්සරහට අපිට තව එක වර්ගයේ කිඹුල්ලු බලා ගන්න පුළුවන්. කිඹුල්ලු සර්පයෝ එක පැත්තක තමයි හිටියේ. ඉබ්බෝ වගේත් හිටියා. මේ ඉන්නේ ඉබ්බෝ. සෑහෙන පරණ ලොකු ඉබ්බෙක් හිටියා. මේ ඉන්නේ නිකන් ඇනකොන්ඩා පවුලට අයත් කට්ටිය වෙන්න ඕන. පිඹුරු කුලයට අයත් ලොකු සර්පයෝ තමා මෙතන ගොඩක් මන් දැක්කේ. දැක්කම බය හිතෙනවා.
මේගොල්ලෝ ඉතින් අර ඇනකොන්ඩා පිඹුරෝ එතකොට නම් ගහලා තිබුණා මම ඒවා වීඩියෝ කරගෙන නැහැ මට ඇත්තටම නම් මතකත් නැහැ මේවා දකින්නකොට අර අපිට හැරි පොටර් එකේ නගිනි එහෙම මතක් වෙනවා ඔක්කොමලම පිඹුරු පවුලට අයත් වෙන්නේ නැති කියලා හිතනවා මොකද මේගොල්ලෝ හෙලවෙන්නවත් නැහැ වතුරේ ඉන්නේ අර නිකන් ඇනකොන්ඩලා නිකන් ඒ වගේ අය මතක් වෙන අර ඇමසන් වල ඉන්න වා කියන කට්ටිය එයා තමයි මගේ දැන් රියල් ඇනකොන්ඩා. මේ පැත්තෙන් එනකොට අපිට ඊට පස්සේ හම්බ වෙන්නේ කිඹුල්ලු ඉන්න තැන. මං කිව්වේ අර එක එක જાති කිඹුල්ලු ඉන්නා කියලා. ඒ මෙතන එක කිඹුලෙක් හිටියා මෙතන ආස්සේ වගේ මේ සෙට් එකක් පොඩි දෙන්නෙක් ඉන්නවා එතනත්. ඊට පස්සේ ආයෙත් සර්පයෝ හම්බුණා. ඒ යන දෙපැත්තෙම කිඹුල්ලු සර්පයෝ ඒ වගේ අය තමයි ඉන්නේ. වෙනකොට ආයෙ කිඹුලෙක් ඉන්නවා. එයාගේ කට දිගයි. සාමාන්‍යයෙන් දකින්න නැති කෙනෙක් මං හිතන්නේ. සාමාන්‍යයෙන් ගංගාවල මම දැකලා තියෙන නිකන් අර ලොකු කට තියෙන කලින් දැක්කා වගේ අය. නම තියෙන්නේ ඉන්දියානු ගෙවිල් කිඹුලා කියලා. මේ ඉන්නේ තෙල් කරවල. එයා උග්‍ර විෂයි. ඔහොම දිගටම යනකොට ආයෙත් හම්බුනේ ඉබ්බෝ ඉන්න තැනක්. මෙතනත් කිඹුලෙක් හිටියා ටිකක් ලොකු කිඹුලෙක්. කිඹුලන්ට නම් ඉඩ කොහොමද දන්නේ නැහැ. ඉඩ මදි කියලා මට හිතෙනවා මොකද ඒගොල්ලෝ ගංගාවල පීනේ ඉන්නකොට මෙයාට නම් හැරෙන්නවත් ඉඩක් නැතුව ඇති මෙතන. මේ ඉස්සරහට යනකොට ලස්සන කටුස්සෙක් වගේ සතෙක් හම්බ වුණා. නාගයා ඉන්න තැන උග්‍රවිෂ සතෙක් මේනි සුදු නායෙක් මං කවදාවත් සුදු නායෙක් දැකලා නැහැ. එයා ඇත්තටම සුදු පාටයි. ගොඩක්ම සුදු පාටයි. පෙනුමෙන් නම් මේ තිත්පොළඟ වගේ. තිත්පොළඟත් උග්‍රවිෂ සර්පෙක්. මේ නායෙක් වගේ රතු පාට නායෙක්. රතු පාටයි ඒ නෑ. මෙතනින් එහා තව සත්තු හිටියද කියලා මතක නැහැ. ආයෙ මං ගාව තියෙන හංසයෝ ඉන්න තැන. ඇත්තට මේ හංසයෝ හරිම ලස්සනයි. තව වීඩියෝ කරන්න මිස් වෙච්ච තැන් තියෙනවා වගේ කියලා මට හිතෙනවා. සූ එකේ එන්ඩ් එක තියෙන්නේ සීබ්‍රලාගෙන්. ඉතින් ඔයාලා කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.